10 වසරේ 15 වෙනි පාඩම තමයි සමීකරණ. ඉස්සෙල්ලාම අපි බලමු සරල සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. ඔයාලා කලින් ඉගෙනගෙනත් ඇති සරල සමීකරණ විසඳන විදිහ සරල සමීකරණවලදී නොදන්න එක් පදයක් තමයි තියෙන්නේ. නොදන්න පදයට අපි කියනවා අඥාතයක් කියලා. එහෙනම් අපි බලමු මේ නොදන්න එක් පදයක් තියෙන සරල සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. බලන්න මේ පළවෙනි ගාන. පළවෙනි ගානේ දීලා තියෙන්නේ 3x ධන 9 සමානයි x ධන 19 කියලා. එතකොට මෙතන නොදන්න පදේ. ඒ කියන්නේ අඥාතය වෙන්නේ x කියන පදය. එහෙනම් අපි මේ වගේ සමීකරණ විසඳද්දි කරන්නේ මේ නොදන්න පදය සමාන ලකුණකින් එක පැත්තක ලියා ගන්නවා. ඒ වගේම මේ පූර්ණ සංඛ්‍යා සමාන ලකුණෙන් අනිත් පැත්තේ ලියා ගන්නවා. එහෙනම් අපි මේ ගානේ මේ නොදන්න පද අපි වම් පැත්තේ ලියාගමු. එතකොට බලන්න අපිට ලියන්න පුළුවන් 3x. එතකොට බලන්න මේ දකුණු පැත්තේ x පදයක් තියෙනවනේ. එහෙනම් අපි මේ x පදය මේ ධන x පදය සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යද්දී ඍණ පදයක් වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ ලකුණ මාරු වෙනවා. ඒ කියන්නේ මේ ධන x පදය සමාන ලකුණෙන් අනිත් පැත්තට යද්දී ඍණ x පදයක් වෙනවා. එහෙනම් අපි ලියනවා 3x ඍණ x සමානයි. ඊට පස්සේ බලන්න මේ දකුණු පැත්ත. දකුණු පැත්තේ 19 තියෙනවා. එතකොට මේ ධන 9 මේ දකුණු පැත්තට යද්දී ඍණ 9ක් වෙනවා. එහෙනම් සංඛ්‍යාවක් හරි ප්‍රකාශනයක් හරි සමාන ලකුණෙන් අනිත් පැත්තට අපි අරන් යනකොට ලකුණ මාරු කරලා තමයි ලියන්නේ. එතකොට 19 ඍණ 9 කියලා ලියනවා. ඊට පස්සේ බලන්න මෙතන 3x ඍණ x කියන්නේ 2x. 19 ඍණ 9 කියන්නේ 10යි. එහෙනම් අපිට x වලට උත්තර එනවා x සමානයි 5යි කියලා. එතකොට බලන්න මේ දෙවෙනි ගාන. දෙවෙනි ගානේ දීලා තියෙන්නේ 3 වාරයක් a ඍණ 6 සමානයි 4 වාරයක් a ඍණ 3 කියලා. එතකොට බලන්න මේ සමීකරණෙත් නොදන්න එක පදයයි තියෙන්නේ. එතකොට බලන්න මේ වගේ සමීකරණයක් විසඳද්දී අපි කරන්න ඕනේ ඉස්සලම වරහන් සුළු කරගෙන ඉන්න ඕනේ. අපි මේ ප්‍රකාශනයේ වරහන් ඉවත් කරගමු. කරන්න ඕනේ අපි 3න් මේ වරහන ඇතුලේ තියෙන ප්‍රකාශනය ගුණ කරන්න ඕනේ. එතකොට බලන්න අපි 3 ගුණ කරනවා a වලින්. එතකොට 3a ඊට පස්සේ ධන 3 ගුණ කිරීම ඍණ 6. එහෙනම් ඍණ 18යි කියලා එනවා. සමානයි ඊට පස්සේ 4 ගුණ කරන්න ඕනේ මේ ප්‍රකාශනෙන්. එතකොට වරහන් අයින් කරද්දී 4 ගුණ කිරීම මේ කියන්නේ 4යි a. ධන 4 ගුණ කිරීම ඍණ 3 කියන්නේ ඍණ 12යි කියලා එනවා. එහෙනම් අපි කලින් වගේම මේ නොදන්න පද සමාන ලකුණකින් එක පැත්තකට ගන්නවා. අනිත් පූර්ණ සංඛ්‍යා අපි සමාන ලකුණෙන් අනිත් පැත්තට ගන්නවා. එහෙනම් අපි මෙහෙම ලියමු 4යි a මේ ධන 3යි a සමාන ලකුණෙන් දකුණු පැත්තට අරන් ඉද්දි ඍණ 3යි a වෙනවා. ඒ වගේම වම් පැත්තේ තියෙන ඍණ 18 මේ ඍණ 12 වම් පැත්තට අරන් යද්දි ධන 12 වෙනවා. එහෙනම් සුළු කරපුවාම අපිට එනවා a සමානයි ඍණ 6ක් කියලා. බලන්න මේ තුන්වෙනි ගානේ මේ නොදන්න පදයේ තියෙන භාගයක් විදිහට. එහෙනම් මේ වගේ ගණන් හදද්දී අපි කරන්න ඕනේ මේ නොදන්න පදේ සංගුණකය එකක් කරගන්න ඕනේ. එතකොට මෙතන y බෙදීම 3නේ තියෙන්නේ. එහෙනම් මේ බෙදීම 3 නැති කරගන්න නම් අපි මේ මුළු සමීකරණයම 3න් ගුණ කරා නම් හරි නේද? එහෙනම් අපි මේ විදිහට මුළු සමීකරණයම 3න් ගුණ කරනවා. ඒ ගුණ කරපුවාම අපිට මේ y වල සංගුණකය එකක් කරගන්න පුළුවන්. එතකොට මෙතන 5 ගුණ කිරීම 3 කියන්නේ 15ක් වෙනවා. මෙතන 6 ගුණ කිරීම 3 කියන්නේ 18ක් වෙනවා. එහෙනම් අපිට y වලට උත්තර එනවා y සමානයි 3යි කියලා. මේ හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගානේ නොදන්න පදය තියෙන්නේ භාග සංඛ්‍යාවක ලවයේ. එතකොට මේ වගේ ගානක් හදන්න නම් අපි සාමාන්‍ය භාග හදන විදිහටම මේ හරය පොදු හරයක් යටතට අරගෙන තමයි සුළු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හරයේ තියෙන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරන්න ඕනේ. බලන්න එතකොට මේ 3යි 2යි කියන සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 6. එහෙනම් අපි මේ මුළු සමීකරණයම 6න් ගුණ කරගෙන යනවා. එතකොට බලන්න අපිට එනවා 2 වාරයක් b ඍණ 2 එකතු කිරීම 3 වාරයක් b ධන 1 සමානයි 24යි කියලා. එතකොට අපි කරන්නේ අර කලින් වගේම මේ නොදන්න පදය සමාන ලකුණෙන් එක පැත්තක තනි කරගන්නවා. මේ පූර්ණ සංඛ්‍යාව සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා. එතකොට අපිට මේ පැත්තේ උත්තර එනවා 5යි b සමානයි 25යි කියලා. එහෙනම් අපිට b හොයාගන්න පුළුවන්. b සමානයි 25 බෙදීම 5යි. ඒ කියන්නේ උත්තරේ 5යි. අපි කලින් හැදුවේ නොදන්න පදේ. ඒ කියන්නේ අඥාත පදය ලවයේ තියෙන සමීකරණනේ. එහෙනම් අපි බලමු මේ නොදන්න පදේ හරයේ තියෙද්දි කොහොමද සමීකරණ විසඳන්නේ කියලා. බලන්න අපිට ගාණක් දීලා තියෙනවා. එක්තරා හවුල් ව්‍යාපාරයකින් ලැබුණු ලාභය රුපියල් 10000කි. එම මුදල හවුල්කරුවන් අතර සමසේ බෙදන ලදී. එක් හවුල්කරුවෙකුට ලැබුණු මුදලට රුපියල් 3000ක් එකතු කළ විට එම අගය ඔවුන් ලැබූ ලාභයෙන් අඩකට සමාන නම් හවුල් වී ඇති සමාජිකයන් ගණන සොයන්න කියලා.
එතකොට බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. එතකොට මේකේ අපෙන් අහන්නේ සමාජිකව ගණන හොයන්න කියලා. එහෙනම් අපි සමාජිකව ගණන x කියලා ගමු. එතකොට මේ නොදන්න පදය, ඒ කියන්නේ අඥාත පදය වෙන්නේ මේ x කියන පදය. ඒ කියන්නේ සමාජිකව ගණන තමයි මේ x විදිහට අපි අරන් තියෙන්නේ. ගාන කියන මේ ව්‍යාපාරයෙන් ලැබුණු ලාභය රුපියල් 10000 හවුල්කරුවන් අතර සමසේ බෙදනවා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ලාභයෙන් එක් අයෙකුට ලැබුණු මුදල කීයද කියලා. ඒක හොයන්නේ ලාභය වෙන්නේ රුපියල් 10000නේ. මේ 10000 සමාජිකයෝ අතර සමානව බෙදෙනවා නම් අපි සමාජිකයෝ ගණනින් බෙදුවා නම් හරිය නේද මේ ලාභය? එහෙනම් අපි මේ 10000 බෙදනවා x වලින්. එතකොට අපිට එක් අයෙකුට ලැබුණු ලාභය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ගාන කියනවා එක් හවුල්කරුවෙකුට ලැබුණු මුදලට රුපියල් 3000ක් එකතු කළ විට එම අගය ඔවුන් ලැබූ ලාභයෙන් අඩකට සමානයි කියලා. එතකොට ලැබුණු ලාභය රුපියල් 10000යි. එහෙනම් ලාභයෙන් අර්ධයක් කියන්නේ මේ 10000 බෙදීම 2. ඒ කියන්නේ රුපියල් 5000යි. එතකොට එක් හවුල්කරුවෙකුට ලැබුණු මුදලට රුපියල් 3000ක් එකතු කළ විට මේ තමයි එක් හවුල්කරුවෙකුට ලැබුණු මුදල. ඒ කියන්නේ 10000 බෙදීම x. ඒ ගානට රුපියල් 3000ක් එකතු කරපුවම සමාන වෙනවා ලාභයෙන් අඩකට. ඒ කියන්නේ 5000ට සමාන වෙනවා. ඒ කියන්නේ එක් හවුල්කරුවෙකුට ලැබුණු මුදලට රුපියල් 3000ක් එකතු කරපුවම ලාභයෙන් අර්ධයකට සමාන වෙනවා. එහෙනම් 10000 බෙදීම x එකතු කිරීම 3000 සමාන වෙන්න ඕනේ 5000ට. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රකාශනය ගොඩනගා ගන්නෙ. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමීකරණය විසඳන්න. විසඳන්න අපි කරන්නේ මේ නොදන්න පදය සමාන ලකුණෙන් එක පැත්තක තියාගන්නවා. මේ පූර්ණ සංඛ්‍යා සමාන ලකුණෙන් අනිත් පැත්තට අරයි යනවා. එහෙනම් 10000 බෙදීම x අපි සමාන ලකුණෙන් වම් පැත්තේ තියාගන්නවා. මේ පූර්ණ සංඛ්‍යා ටික සමාන ලකුණෙන් දකුණු පැත්තට අරයි යනවා. එහෙනම් 5000 අපි මේ විදිහට ලියා ගන්නවා. මේ ධන 3000 අපි මේ දකුණු පැත්තට අරන් යද්දී ඍණ 3000ක් වෙනවා. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 10000 බෙදීම x සමාන වෙනවා 2000යි කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රකාශනය හරස් ගුණ කරන්න. හරස් ගුණ කරපුවාම x වැඩි කිරීම 2000 සමාන වෙනවා රුපියල් 10000ට. එහෙනම් අපිට x හොයාගන්න පුළුවන් 10000 බෙදීම 2000 කියන්නේ උත්තරේ 5යි. ඒ කියන්නේ මේ හවුල් ව්‍යාපාරයට සමාජිකව 5 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. බලන්න දෙවෙනි ගානේ තියලා තියෙන්නේ 5 බෙදීම x එකතු කිරීම 3 බෙදීම x සමානයි 2 බෙදීම 3යි කියලා. එතකොට බලන්න මේ නොදන්න පද තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් විදිහට. ඒ වගේම හරය තමයි මේ නොදන්න පද තියෙන්නේ. එතකොට මේ වගේ සමීකරණයක් සුළු කරන්නේ මේ හරය ප්‍රකාශන දෙකම සමානයිනේ. එහෙනම් අපිට සාමාන්‍ය භාග සංඛ්‍යාවක් විදිහට සුළු කරන්න පුළුවන්. එහෙනම් අපි x ලියා ගන්නවා හරයේ. එතකොට මේ 5 එකතු කිරීම 3 ලියා ගන්න පුළුවන් ලවයේ. මේකේ හරයන් දෙක සමානයිනේ. එහෙනම් ඒක සමාන වෙනවා 2 බෙදීම 3ට. ඊට පස්සේ අපි මේක හරස් ගුණ කරනවා මේ විදිහට. එතකොට 3 ගුණ කිරීම 8 සමාන වෙනවා 2 ගුණ කිරීම x වලට. එහෙනම් අපිට x වලට උත්තර එනවා 24 බෙදීම 2යි. එහෙනම් අපිට x වලට උත්තර එනවා x සමානයි 12යි කියලා. එතකොට බලන්න මේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙන්නේ 4 බෙදීම y ධන 1 සමානයි 3න් 1ට. එතකොට අපිට පුළුවන් මේක හරස් ගුණ කරන්න. එහෙනම් අපි 4 ගුණ කරනවා 3න් y ගුණ කරනවා 1න්. එතකොට අපිට ලියා ගන්න පුළුවන් y සමානයි 12 ඍණ 1යි කියලා. එහෙනම් y වලට උත්තර එනවා y සමානයි 11යි කියලා. බලන්න හතරවෙනි ගාන. හතරවෙනි ගානේ තියෙන්නේ 4 බෙදීම ඍණ x ධන 2 සමානයි 3 බෙදීම x ධන 5යි කියලා. එහෙනම් අපි මේ සමීකරණය සුළු කරන්නේ හරස් ගුණ කරලා. ඒ කියන්නේ 4 ගුණ කරනවා x ධන 5න් 3 ගුණ කරනවා මේ ඍණ x ධන 2කින්. එහෙනම් අපි මේ විදිහට ලියා ගන්නවා. ලියාගෙන ඊළඟට අපි කරන්නේ මේ වරහන් අයින් කරගන්න එක. ඒ කියන්නේ මේ වරහන සුළු කරගන්නවා. ඒ කියන්නේ 4 ගුණ කරනවා x වලින්. ඒ කියන්නේ 4x 4 ගුණ කරනවා ධන 5න් ධන 20 සමාන වෙනවා 3 ගුණ කරනවා ඍණ x වලින්. ඒ කියන්නේ ඍණ 3x 3 ගුණ කරනවා ධන 2කින්. ඒ කියන්නේ ධන 6. ඊට පස්සේ අපි මේ නොදන්න පද සමාන ලකුණෙන් එක පැත්තකට ගන්නවා. එතකොට බලන්න අපි නොදන්න පද ටික වම් පැත්තේ තියාගන්නවා. ඒ කියන්නේ මේ 4x මේ පැත්තේ තියාගන්නවා. මේ ඍණ 3x අපි අරන් යනවා වම් පැත්තට. ඒ කියන්නේ ධන 3x වෙනවා. එතකොට ධන 4x ධන 3x කියන්නේ ධන 7x වෙනවා. එහෙනම් අපි මේ පූර්ණ සංඛ්‍යා අරන් යනවා සමාන ලකුණෙන් දකුණු පැත්තට. එතකොට මෙතන ධන 6ක් තියෙනවා. මේ ධන 20 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් ගියපුවාම ඍණ 20ක් වෙනවා. එතකොට අපිට ඒක සුළු කරපුවාම එනවා ඍණ 14ක් කියලා. එහෙනම් අපිට x වලට උත්තර එනවා x සමානයි ඍණ 14 බෙදීම 7 කියලා. ඒ කියන්නේ x සමානයි ඍණ 2ක් වෙනවා. ඊට පස්සේ බලන්න පස්වෙනි ගාන. පස්වෙනි ගානේ තියෙන්නේ 3 බෙදීම x ඍණ 2 ඍණ
5 බෙදීම දෙවාරයක් x ඍණ 2 සමානයි භාගයයි කියලා. එතකොට මේ සමීකරණය සුළු කරන්න අපි කරන්නේ හරය පොදු හරයක් යටතට අරගන්න එක. ඒ කියන්නේ මේ හරයේ තියෙන ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරයෙන් අපි ಗುಣ කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. දෙවාරයක් x ඍණ 2 ගන්නවා හරය විදිහට. එතකොට මේ 3 ಗುಣ කරන්න ඕනේ 2කින්. ඍණ 5යි. එතකොට මේ 3 ಗುಣ කරන්න ඕනේ 2කින්. එතකොට 3 වරක් 2 6 අඩු කිරීම 5. සමාන වෙනවා 2කින් 1ට. ඊට පස්සේ අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. මෙතන සුළු කරපුවාම එනවා 1 බෙදීම දෙවාරයක් x ඍණ 2 සමානයි භාගයයි කියලා. ඊට පස්සේ අපි මෙතනදී කරන්නේ හරස් ගුණ කරන එක. ඒ කියන්නේ 2 ගුණ කරනවා 1කින් 1 ගුණ කරනවා දෙවාරයක් x ඍණ 2කින්. එතකොට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් 2 සමානයි දෙවාරයක් x ඍණ 2 කියලා. එතකොට මේ සමීකරණය අපි දෙකෙන් බෙදාගෙන යනවා. ඒ කියන්නේ සමාන ලකුණෙන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට අපිට ලියා ගන්න පුළුවන් 1 සමානයි x ඍණ 2යි කියලා. එහෙනම් අපිට x වලට උත්තරේ එනවා x සමානයි 3යි කියලා. ඊළඟට අපි බලමු සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. සමගාමී සමීකරණවලදී නොදන්න පද දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි තියෙන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් තියන්නේ නොදන්න පද දෙකක් අඩංගු සමීකරණ. එතකොට සමගාමී සමීකරණ විසඳද්දී අපිට දීලා තියෙන නොදන්න පද ප්‍රමාණයට සමාන සමීකරණ ප්‍රමාණයක් තියෙන්න ඕනේ විසඳලා උත්තර ගන්න. ඒ කියන්නේ නොදන්න පද තියෙන දෙකක් නම් අපිට අනිවාර්යයෙන්ම සමීකරණ දෙකක් අවශ්‍ය වෙනවා. ඒ සමීකරණ දෙක විසඳලා නොදන්න පද දෙකට උත්තර ගන්න. නොදන්න පද තුනක් තියෙනවා නම් අපිට සමීකරණ තුනක් ඕනේ. ඒ නොදන්න පද තුනේ උත්තර හොයාගන්න. එතකොට බලන්න අපිට ගාණක් දීලා තියෙනවා. දොඩම් ගෙඩි දෙකක හා ඇපල් ගෙඩියක මිල රුපියල් 160කි. ඇපල් ගෙඩියක් මිලදී ගැනීමට දොඩම් ගෙඩියක් මිලදී ගන්නා මුදල හා තවත් රුපියල් 10ක් අවශ්‍ය වේ. ඇපල් ගෙඩියක හා දොඩම් ගෙඩියක මිල සොයන්න කියලා. එතකොට මේ වගේ ගාණක් දුන්නම අපි මේ දීලා තියෙන තොරතුරු අනුව ප්‍රකාශනයක් එහෙම නැත්නම් සමීකරණ ගොඩනගා ගන්න ඕනේ. ඒ ගොඩනගාගෙන තමයි අපි මේ සමීකරණ දෙක විසඳලා මේ නොදන්න පද දැන් මේ ගානේ නම් අපෙන් අහන්නේ ඇපල් ගෙඩියේ දොඩම් ගෙඩියේ මිලනේ. එහෙනම් ඇපල් ගෙඩියේ මිලයි දොඩම් ගෙඩියේ මිලයි තමයි අපි නොදන්න පද තියෙන්නේ. එහෙනම් අපි මේ දීලා තියෙන තොරතුරු අනුව සමීකරණ දෙකක් ගොඩනගාගෙන ඒ සමීකරණ දෙක විසඳලා තමයි මේ ඇපල් ගෙඩියේ දොඩම් ගෙඩියේ මිල හොයන්න ඕනේ. එතකොට බලන්න අපි ඇපල් ගෙඩියක මිල y කියලා ගමු දොඩම් ගෙඩියක මිල x කියලා ගමු. එතකොට අපිට මේ විදිහට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. අපිට කියන්නේ දොඩම් ගෙඩි දෙකක හා ඇපල් ගෙඩියක මිල රුපියල් 160යි කියලා. එතකොට බලන්න දොඩම් ගෙඩියක් අපි ගත්තේ x කියලා. එහෙනම් දොඩම් ගෙඩි දෙකක මිල කියන්නේ එක ගෙඩියක මිල x නම් දොඩම් ගෙඩි දෙකක මිල වෙන්නේ 2x. ඊට පස්සේ ඇපල් ගෙඩියක මිල ගෙඩියක මිල අපි y කියලා ගත්තේ. එහෙනම් එකතු කිරීම y සමාන වෙනවා මේ රුපියල් 160ට. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 2x එකතු කිරීම y සමානයි 160යි කියලා. ඒ කියන්නේ මේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ කියනවා ඇපල් ගෙඩියක් මිලදී ගැනීමට දොඩම් ගෙඩියක් මිලදී ගන්නා මුදල හා තවත් රුපියල් 10ක් අවශ්‍ය වේ කියලා. එතකොට ඇපල් ගෙඩියක් මිලදී ගන්න තමයි දොඩම් ගෙඩිය මිලයි තව රුපියල් 10කුයි ඕන වෙන්නේ. එහෙනම් ඇපල් ගෙඩිය මිල අපි කිව්වා y කියලා. එහෙනම් මේ y සමාන වෙනවා දොඩම් ගෙඩිය මිලට තව රුපියල් 10ක් එකතු කරාම. දොඩම් ගෙඩිය මිල වෙන්නේ x. එහෙනම් x ධන 10 සමානයි y කියලා ලියා ගන්න පුළුවන්. එතකොට ඒ සමීකරණ අපි දෙවෙනි සමීකරණයේ විදිහට ගන්නවා. එතකොට බලන්න නොදන්න පද දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇපල් ගෙඩිය මිලයි දොඩම් ගෙඩිය මිලයි තමයි නොදන්න පද වෙන්නේ. අපි xy කියලා ගත්තේ ඒ ඇපල් ගෙඩිය මිලයි දොඩම් ගෙඩිය මිලයි. ඒ වගේම අපිට සමීකරණ දෙකකුත් දැන් තියෙනවා. නොදන්න පද දෙකට සමීකරණ දෙකක් තියෙනවා. එහෙනම් මේ සමීකරණ දෙක විසඳලා අපිට xයි yටයි උත්තර හොයාගන්න පුළුවන්. අපි සුළු කරන පහසුවට මේ දෙවනි සමීකරණය මේ විදිහට ලියා ගන්නවා. ඒ කියන්නේ මේ නොදන්න පද එක පැත්තකට අරගෙන මේ පූර්ණ සංඛ්‍යා අනිත් පැත්තට ගන්නවා. එතකොට x ධන 10 සමානයි y කියන සමීකරණය අපිට ලියා ගන්න පුළුවන්. x ඍණ y වෙනවා මේ y වම් පැත්තට යද්දි මේ ධන 10 දකුණු පැත්තට අරන් එනවා ඍණ 10යි කියලා. එතකොට ඒ සමීකරණ අපි 3 කියලා ගමු. එතකොට නොදන්න පද අපි එක පැත්තකට තියාගත්තම අපිට සුළු කරන්න ලේසි. ඉස්සෙල්ලම මේ වගේ සමීකරණ විසඳද්දී අපි කරන්නේ මේ නොදන්න පදවල සංගුණක සමාන කරගන්නවා එක පදයක. එතකොට පළවෙනි සමීකරණ බලන්න x වල සංගුණකය 2යි y වල සංගුණකය 1යි. එතකොට මේ අපි තුන්වෙනි සමීකරණය තමයි සලකන්නේ. එතකොට තුන්වෙනි සමීකරණයේ x වල සංගුණකය 1යි y වල සංගුණකය ඍණ 1යි. බලන්න පළවෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණයේ y වල සංගුණක වෙන්නේ ධන 1යි ඍණ 1යි නේද?
එතකොට බලන්න මේ පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි එකතු කරොත් අපිට මේ y කියන පදය නැති කරගන්න පුළුවන් නේද? එතකොට අපිට පුළුවන් x වල පදය හොයාගන්න. x වලට අගයක් හොයාගන්න. y පදේ නැතුව යනවනේ. එහෙනම් අපි කරන්නේ පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි එකතු කරනවා. මේ සමීකරණ එකතු කරලා හරි අඩු කරලා හරි එහෙම නැත්නම් සංගුණක සමාන කරගෙන ඒ විදිහට තමයි අපිට සුළු කරන්න වෙන්නේ. එතකොට බලන්න අපි මේ y වල සංගුණක ධන 1යි ඍණ 1යි තියෙන්නේ. එතකොට මේ සමීකරණ දෙක එකතු කරා නම් අපිට y කියන පදේ නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට x වලට අගයක් හොයාගන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි එකතු කරමු. එතකොට බලන්න මේ පළවෙනි සමීකරණයේ වම් පැත්තට එකතු කරන්න ඕනේ තුන්වෙනි සමීකරණයේ වම් පැත්ත. ඒ වගේම තමයි පළවෙනි සමීකරණයේ දකුණු පැත්තට එකතු කරන්න ඕනේ තුන්වෙනි සමීකරණයේ දකුණු පැත්ත. එතකොට බලන්න 2x ධන y එකතු කරන්න ඕනේ තුන්වෙනි සමීකරණයේ x ඍණ y කියන පදය. ඒ වගේම තමයි පළවෙනි සමීකරණ 160ට එකතු කරන්න ඕනේ මේ ඍණ 10 කියන අගය. එතකොට මෙන්න මේ විදිහට අපිට සමීකරණය ලියා ගන්න පුළුවන්. බලන්න අපිට මේ පද ටික සුළු කරපුවාම x වලට උත්තරයක් ගන්න පුළුවන්. අපි මේක සුළු කරමු 2x එකතු කිරීම y. එතකොට බලන්න මෙතන වරහන් අයින් වුණාම ධන x මෙතන ඍණ y වෙනවා. එතකොට සමානයි මේ 160 ඍණ 10 කියන්නේ 150ක් වෙනවා. එතකොට බලන්න මේ ධන y ඍණ y කියන්නේ එකම පදය ලකුණ අසමානයි. හරියට ධන 1යි ඍණ 1යි වගේ. එතකොට අපිට මේ පද දෙක සුළු කරන්න පුළුවන් නේද? මේ පද දෙක කැපිලා යනවා. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ 2x ධන x කියලා. ඒ කියන්නේ 2x එකතු කිරීම x කියන්නේ 3x වෙනවා. සමානයි 150යි. එහෙනම් අපිට x වලට උත්තරයක් ගන්න පුළුවන් 150 බෙදීම 3 කියන්නේ 50යි කියලා. ඒ කියන්නේ x කියන්නේ දොඩම් ගෙඩියක මිල. එහෙනම් අපිට x හොයාගන්න පුළුවන් රුපියල් 50යි කියලා. එතකොට බලන්න මේ x වලට අපිට 50යි කියලා එනවා. එහෙනම් අපි මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. අපි සුළු කරන්න ලේසිම සමීකරණයට ආදේශ කළා තමයි උත්තර හොයාගන්න ඕනේ. එහෙනම් බලන්න අපිට මෙතනින් y වලට අගයක් හොයාගන්න පුළුවන් නේද? y සමානයි x ධන 10යිනේ දෙවෙනි සමීකරණේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ x වෙනුවට 50 ආදේශ කරලා. ඒ කියන්නේ 50 එකතු කිරීම 10. ඒ කියන්නේ y වලට එනවා 60ක් කියලා. එහෙනම් ඇපල් ගෙඩියක මිල වෙනවා රුපියල් 60ක්. එතකොට සමගාමී සමීකරණවලදී නොදන්න පද අවම වශයෙන් දෙකක්වත් තියෙනවා. එතකොට අපිට මේ නොදන්න පද දෙකක් තියාගෙන සුළු කරන්න බෑනේ. එහෙනම් අපි කරන්නේ එක නොදන්න පදයක් අයින් කරගන්න එක. එහෙනම් එහෙම අයින් කරගන්න නම් අපි කරන්නේ ඒ එක නොදන්න පදයක සංගුණක සමාන කරගන්නවා. සංගුණක සමාන කරගෙන අපි කරන්නේ මේ සමීකරණ දෙක එකතු කරොත්ද අඩු කරොත්ද අපිට නොදන්න පදේ අයින් කරගන්න පුළුවන් කියලා. එතකොට මෙතන නම් බලන්න මෙතන 2x ධන y සමානයි 160යි පළවෙනි සමීකරණේ. එතකොට අපි මේ තුන්වෙනි සමීකරණය මේ විදිහට හදාගත්තා. එතකොට මේ තුන්වෙනි සමීකරණය උනේ x ඍණ y සමානයි ඍණ 10යි කියලා. එතකොට අපිට බලන්න ලේසියෙන් අයින් කරගන්න පුළුවන් y කියන නොදන්න පදේනේ. මේ x වල සංගුණකයේ පළවෙනි සමීකරණය 2යි තුන්වෙනි සමීකරණය x වල සංගුණකයේ 1යි. පළවෙනි සමීකරණයේ y වල සංගුණකයේ ධන 1යි තුන්වෙනි සමීකරණයේ y වල සංගුණකයේ ඍණ 1යි. එතකොට බලන්න සංගුණක සමානයි නේද? සංගුණක සමානයි හැබැයි ලකුණ අසමානයි. එහෙනම් අපිට මේ සමීකරණ දෙක එකතු කරොත් මේ y කියන පදේ නැති කරගන්න පුළුවන් කියලා ඔයාලට දැක්කම තේරෙන්න ඕනේ. ඒ විදිහට තමයි අපි මේ x කියන පදය හොයාගත්තේ. ඊළඟට බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන්නේ කමල්ගේ පියාගේ වයස කමල්ගේ වයස මෙන් 4 ගුණයකි. තවත් වසර 5කින් පියාගේ වයස කමල්ගේ වයස මෙන් 3 ගුණයකි. කමල්ගේ හා පියාගේ වයස සොයන්න කියලා. එතකොට අපි මේ ගානෙතර කලින් ගාන වගේම සමීකරණ දෙක ගොඩනගා ගන්න ඕනේ. එතකොට අපි කමල්ගේ වයස x කියලා ගමු, පියාගේ වයස y කියලා ගමු. එතකොට බලන්න මේක කියන්නේ කමල්ගේ පියාගේ වයස කමල්ගේ වයස වගේ 4 ගුණයක් කියලා. අපි කමල්ගේ වයස x කියලා ගත්තනේ, පියාගේ වයස y කියලා ගත්තා. එතකොට මේක කියන්නේ කමල්ගේ පියාගේ වයස කමල්ගේ වයස වගේ 4 ගුණයක් කියලා. ඒ කියන්නේ මේ y සමාන වෙනවා 4x ට. පියාගේ වයස කමල්ගේ වයස වගේ 4 ගුණයක් නේ. එහෙනම් අපි ලියා ගන්නවා 4x සමානයි y කියලා. ඒක තමයි පළවෙනි සමීකරණය වෙන්නේ. ඊට පස්සේ කියනවා තවත් වසර 5කින් පියාගේ වයස කමල්ගේ වයස වගේ 3 ගුණයක් කියලා.
එතකොට බලන්න තව අවුරුදු 5ක් යනකොට කමල්ගේ වයස වෙන්නේ x ධන 5යි නේද? කමල්ගේ දැන් වයස x. එහෙනම් තව අවුරුදු 5කින් කමල්ගේ වයස වෙන්නේ x ධන 5. එතකොට පියාගේ දැන් වයස y. තව අවුරුදු 5ක් යද්දි පියාගේ වයසත් වෙනවා y ධන 5යි. එතකොට තව අවුරුදු 5ක් ගියාට පස්සේ පියාගේ වයස කමල්ගේ වයස වගේ 3 ගුණයක් වෙනවා. ඒ කියන්නේ y ධන 5 සමාන වෙනවා නේද? 3 වාරයක් x ධන 5ට. කමල්ගේ වයස වගේ 3 ගුණයක් වෙනවා පියාගේ වයස. එහෙනම් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. 3 වාරයක් x ධන 5 සමානයි y ධන 5යි කියලා. ඒක තමයි අපේ දෙවෙනි සමීකරණය වෙන්නේ. බලන්න පළවෙනි සමීකරණයෙන් අපි y හොයාගෙන තියෙනව නේද? y සමානයි 4x කියලා. එහෙනම් මේ දෙවෙනි සමීකරණයේ y කියන තැනට අපිට 4x ආදේශ කරන්න පුළුවන් නේද? එහෙනම් අපිට මේ දෙවෙනි සමීකරණයේ y කියන තැනට 4x ආදේශ කරාම මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට 3 වාරයක් x ධන 5 සමානයි y වෙනුවට අපි 4x ලියනවා. එකතු කිරීම 5යි. එහෙනම් අපිට මේ x ඇසුරෙන් තමයි මේ සමීකරණය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මේ වරහන සුළු කරනවා 3x එකතු කිරීම 3 වරක් 5 15යි සමානයි 4x එකතු කිරීම 5යි කියලා. මේ x පද සමාන ලකුණෙන් එක පැත්තකට අරන් යනවා. මේ සංඛ්‍යා සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා. එතකොට අපිට එනවා x සමානයි 10යි කියලා. ඒ කියන්නේ කමල්ගේ වයස වෙන්නේ 10යි. එහෙනම් අපිට මේ පළවෙනි සමීකරණයේ x කියන තැනට 10 ආදේශ කරගත්තොත් මේ y වලට අගය හොයාගන්න පුළුවන් නේද? එහෙනම් අපි කරන්නේ x කියන අගය පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. එහෙනම් y සමානයි 4x. එහෙනම් x වල අගය 10 හින්දා 4 ගුණ කිරීම 10යි. එහෙනම් y වල අගය 40ක් වෙනවා. ඒ කියන්නේ පියාගේ වයස 40යි. ඊළඟට බලන්න තුන්වෙනි ගාන. මේ ගානේ තියෙන්නේ 2x ධන 5y සමානයි 19යි. අනිත් සමීකරණ වෙන්නේ 2y ඍණ x සමානයි 4යි. එතකොට මේ සමීකරණ අපි පළවෙනි සමීකරණයේ විදිහට ගන්නවා. මේ සමීකරණ අපි දෙවෙනි සමීකරණ විදිහට ගන්නවා. එතකොට බලන්න මේ පළවෙනි සමීකරණයේ x වල සංගුණකය වෙන්නේ 2යි. දෙවෙනි සමීකරණයේ x වල සංගුණකය වෙන්නේ ඍණ 1යි. එතකොට පළවෙනි සමීකරණයේ y වල සංගුණකය වෙන්නේ 5යි. දෙවෙනි සමීකරණයේ y වල සංගුණකය වෙන්නේ 2යි. එතකොට බලන්න මේ නොදන්න පද දෙකේ සංගුණක සමාන නෑ නේද? එහෙනම් අපි මේ එක නොදන්න පදයක සංගුණක සමාන කරගන්න ඕනේ. බලන්න අපිට ලේසි නේද මේ x වල දෙවෙනි සමීකරණයේ x වල සංගුණක සමාන කරගත්තා නම් සංගුණක සමාන කරගන්න නම් බලන්න මෙතන 2x තියෙන්නේ. මේ දෙවෙනි සමීකරණෙත් අපි x වල සංගුණකය දෙකක් කරගත්තා නම් හරි නේද? එහෙනම් අපිට මේ සමීකරණ දෙක එකතු කරපුවාම මේ x කියන පදේ නැති කරගන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ මේ දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරගෙන යනවා. එහෙනම් බලන්න දෙවෙනි සමීකරණයේ වම් පැත්ත අපි මේ විදිහට ලියා ගන්නවා. දෙවාරයක් 2y ඍණ x සමානයි මේ 4 ගුණ කරන්න ඕනේ දෙකෙන්. එහෙනම් අපි මේ වරහන සුළු කරපුවාම 4y ඍණ 2x සමානයි 8යි කියලා එනවා. එතකොට මේ සමීකරණය අපි තුන විදිහට නම් කර ගන්නවා. එතකොට බලන්න මේ පළවෙනි සමීකරණේ 2x ධන 5y සමානයි 19යි. තුන්වෙනි සමීකරණේ 4y ඍණ 2x සමානයි 8යි. බලන්න පළවෙනි සමීකරණයේ x වල සංගුණකය ධන 2යි. තුන්වෙනි සමීකරණයේ x වල සංගුණකය ඍණ 2යි. එහෙනම් මේ සමීකරණ දෙක අපි එකතු කරා නම් මේ x පදය නැති වෙලා යනව නේද? එතකොට මේ පළවෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණේ බලන්න එකම පදය තියෙන්නේ හැබැයි ලකුණ අසමානයි. එහෙනම් අපි සමීකරණ දෙක එකතු කරා නම් මේ x කියන පදය නැති වෙලා යනවා. එහෙනම් අපි පළවෙනි සමීකරණයේ තුන්වෙනි සමීකරණය එකතු කරනවා. එතකොට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් 2x ධන 5y ධන 4y ඍණ 2x සමානයි 19 ධන 8යි කියලා. එහෙනම් මේ 2x පද දෙක කැපිලා යනවා. එතකොට මෙතනින් 9y කියලා එනවා සමානයි 27යි කියලා එනවා. එහෙනම් අපිට y වල අගය හොයාගන්න පුළුවන් 27 බෙදීම 9යි කියලා. එහෙනම් y වලට උත්තර එනවා y සමානයි 3යි කියලා. එතකොට මේ y සමානයි 3 කියන අගය මේ 1 හරි 2 හරි 3 හරි මේ සමීකරණ තුනෙන් එකකට ආදේශ කරපුවාම අපිට x වලට අගය එනවා. එහෙනම් අපි මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. මේ විදිහට දෙවෙනි සමීකරණයට අපි y සමානයි 3 ආදේශ කරපුවාම අපිට x වලට උත්තරයක් එනවා x සමානයි 2යි කියලා. ඊට පස්සේ බලන්න හතරවෙනි ගාන. හතරවෙනි ගානේ දීලා තියෙන සමීකරණ දෙක තමයි a සමානයි 3යි b 2යි a ධන 5යි b සමානයි 55. එතකොට මේ සමීකරණ අපි පළවෙනි සමීකරණ විදිහට ගන්නවා. මේ සමීකරණ අපි දෙවෙනි සමීකරණ විදිහට ගන්නවා. එතකොට බලන්න මේ පළවෙනි සමීකරණේ a සමානයි 3යි b කියලා දීලා තියෙනවනේ. එහෙනම් අපි දෙවෙනි සමීකරණයේ a කියන තැනට 3යි b ආදේශ කරන්න පුළුවන්.
එහෙනම් පළවෙනි සමීකරණය අපි දෙවෙනි සමීකරණයේ ආදේශ කරනවා. එතකොට දෙවාරයක් 3b එකතු කිරීම 5b සමානයි 55 කියලා අපිට ලියා ගන්න පුළුවන්. එතකොට මෙතනින් 11b සමානයි 55යි කියලා එනවා. එහෙනම් අපිට b හොයාගන්න පුළුවන් 55 බෙදීම 11යි කියලා. ඒ කියන්නේ b වලට අපිට උත්තර එනවා 5යි කියලා. එහෙනම් අපි මේ b සමානයි 5 කියන එක මේ පළවෙනි සමීකරණයේ ආදේශ කරනවා. එහෙනම් a සමානයි 3 වාරයක් b කියන එකේ b සමානයි 5යි කියලා පිළිවුවම අපිට a සමානයි 15යි කියලා එනවා. ඊළඟට අපි බලමු වර්ගජ සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. අපි වර්ගජ සමීකරණයක් ලියා දක්වන්නේ මෙන්න මේ විදිහට. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරයට. හැබැයි මේ සමීකරණවල a අසමානයි බිඳුව වෙනවා. ඒ කියන්නේ a වල අගය කොයි වෙලේවත් බිඳුව වෙන්න බෑ. හැබැයි මේ b c අගයන් බිඳුව වෙන්න පුළුවන්. බලන්න අපිට උදාහරණ සමීකරණ තුනක් දීලා තියෙනවා. පළවෙනි සමීකරණ x වර්ග ඍණ 2x ධන 5 සමානයි බිඳුවයි. දෙවෙනි සමීකරණ x වර්ග ඍණ 16 සමානයි බිඳුවයි. තුන්වෙනි සමීකරණය 3x වර්ග ඍණ 12x සමානයි බිඳුවයි. බලන්න මේ පළවෙනි සමීකරණයේ a වල අගය එකයි නේද? a වල අගය බිඳුව වෙලා නැහැ. b වල අගය වෙන්නේ ඍණ 2යි. c වල අගය ධන 5යි. මේ දෙවෙනි සමීකරණයේ a වල අගය එකක් වෙනවා. c වල අගය ඍණ 16ක් වෙනවා. හැබැයි b වල අගය බිඳුවක් වෙලා. බලන්න තුන්වෙනි සමීකරණයේ a වල අගය 3යි. b වල අගය ඍණ 12යි. හැබැයි c වල අගය බිඳුව වෙලා. එහෙනම් බලන්න මේ සමීකරණ තුනේම a වලට අගයක් තියෙනව නේද? a වල අගය කොයි වෙලේවත් බිඳුව වෙලා නැහැ. එතකොට මේ සමීකරණ තුනම වර්ගජ සමීකරණ වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ x ඍණ 2යි x ඍණ 5යි කියන ප්‍රකාශනය. අපි බලමු මේ ප්‍රකාශනය ශූන්‍ය වෙන්නේ. ඒ කියන්නේ බිඳුව වෙන්නේ කොයි අවස්ථාවේදීද කියලා. බලන්න මේ x ඍණ 2 කියන පදය බිඳුව වුණොත් මේ මුළු ප්‍රකාශනයම බිඳුව වෙනව නේද? ඕනම සංඛ්‍යාවක් හරි ප්‍රකාශනයක් හරි බිඳුවෙන් ගුණ වුණාම උත්තරේ බිඳුවයිනේ. එහෙනම් මේ x ඍණ 2 කියන පදය බිඳුව වුණොත් මේ මුළු ප්‍රකාශනයම බිඳුව වෙනව නේද? ඒ වගේම මේ x ඍණ 5 කියන පදය මේ පදය බිඳුව වුණත් මේ මුළු ප්‍රකාශනයම බිඳුව වෙනවා. එහෙනම් අපිට පුළුවන් ලියා ගන්න මේ ප්‍රකාශනය බිඳුව වෙන්නේ x ඍණ 2 සමානයි බිඳුව වුණොත් එහෙම නැත්නම් මේ x ඍණ 5 සමානයි බිඳුව වුණොත් කියලා. එහෙනම් බලන්න අපිට උත්තරයක් ගන්න පුළුවන් නේද? x සමානයි 2 හරි x සමානයි 5 හරි වුණාම නේද මේ ප්‍රකාශනයේ බිඳුව වෙන්නේ. බලන්න මේ x ඍණ 2 කියන පදයට x වලට 2 ආදේශ කරලා. එතකොට 2 ඍණ 2 කියන්නේ බිඳුවයිනේ. එහෙනම් මේ මුළු ප්‍රකාශනයම බිඳුවක් වෙනවා. ඒ වගේම මෙන්න මෙතන බලන්න x ට 5 ආදේශ කරොත් මේ පදේ x ට 5 ආදේශ කරපුවාම 5 ඍණ 5 කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ මේ මුළු ප්‍රකාශනයම බිඳුවක් වෙනවා. එතකොට x සමානයි 2 හරි x සමානයි 5 හරි වෙලාවෙදී තමයි මේ මුළු ප්‍රකාශනයම බිඳුවක් වෙන්නේ. එහෙනම් අපි x ඍණ 2 වාරයක් x ඍණ 5 සමානයි බිඳුව කියන සමීකරණය සලකමු. බලන්න මේ සමීකරණයේ x සමානයි 2 සහ x සමානයි 5 වුණාම නේද මේ සමීකරණය සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ මේ වම් පැත්ත බිඳුවට සමාන වෙන්නේ x සමානයි 2යි x සමානයි 5යි කියන අවස්ථා දෙකේදී නේද? අපි කලින් හොයාගත්තනේ මේ ප්‍රකාශනයේ ශුන්‍ය වෙන අවස්ථාව වෙන්නේ x සමානයි 2යි x සමානයි 5යි වෙන අවස්ථා දෙකේදී. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ උත්තරේට මේ වම් පැත්තේ ප්‍රකාශනය සමාන වෙන්නේ x සමානයි 2 සහ x සමානයි 5 කියන අවස්ථා දෙකේදී. එහෙනම් x සමානයි 2ේදී x සමානයි 5ේදී මේ සමීකරණය සපුරනවා කියලා අපි කියනවා. අපි මේ සමීකරණයේ සපුරාලන අගයන් වලට කියනවා මූල කියලා. එහෙනම් මේ සමීකරණයේ මූල වෙන්නේ 2යි 5යි. බලන්න අපි මේ සමීකරණය සලකමු. x වර්ග ධන 9x ධන 20 සමානයි බිඳුව. බලන්න මේ සමීකරණයේ සාධක අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් නේද? x වර්ග ධන 9x ධන 20 කියන සමීකරණයේ සාධක වෙන්නේ x ධන 5යි x ධන 4යි. එහෙනම් බලන්න මේ සමීකරණය බිඳුවට සමාන හින්දා මේ සාධකවල ගුණිතයත් අපිට බිඳුවට සමාන කරන්න පුළුවන් නේද මේ විදිහට? එහෙනම් අපිට මේ සාධක දෙකේ ගුණිතය මේ විදිහට බිඳුවට සමාන කරලා ලියා ගන්න පුළුවන්. එතකොට බලන්න මේ බිඳුවට සමාන වෙන්න නම් එක්ක මේ පදය බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පදය බිඳුවට සමාන වෙන්න ඕනේ. x ධන 5 සමානයි බිඳුව වුණොත් හරි x ධන 4 සමානයි බිඳුව වුණොත් හරි තමයි මේ මුළු ප්‍රකාශනය බිඳුවට සමාන වෙන්නේ. ඒ කියන්නේ මේ සාධක දෙකේ ගුණිතය බිඳුවට සමාන වෙන්නේ. එහෙනම් අපිට x වලට අගයක් හොයාගන්න පුළුවන් x සමානයි ඍණ 5 හෝ x සමානයි ඍණ 4යි කියලා. ඒ කියන්නේ x සමානයි ඍණ 4 වුණොත් හරි x සමානයි ඍණ 5 වුණොත් හරි තමයි මේ ප්‍රකාශනය බිඳුවට සමාන වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ අගයන් මේ සමීකරණය සපුරාලනවද කියලා බලන්න. අපි කරන්නේ මේ x සමානයි ඍණ 5
මේ සමීකරණයට ආදේශ කරලා බලනවා. එහෙනම් x සමානයි ඍණ 5 x වර්ග ධන 9යි x ධන 20 කියන සමීකරණයට අපි ආදේශ කරමු. x වර්ග කියන්නේ ඍණ 5 වර්ගය ධන 9 වාරයක් x කියන්නේ ඍණ 5යි ධන 20. එතකොට බලන්න 25 ඍණ 45 ධන 20 කියලා එනවා. එහෙනම් මෙතනින් අපිට බිඳුවයි කියලා එනව නේද? එහෙනම් x සමානයි ඍණ 5 වුණාම මේ සමීකරණය සපුරාලනවා නේද? ඒ වගේම බලන්න x සමානයි ඍණ 4 වුණාම අපි මේ සමීකරණයට ආදේශ කරමු. x වර්ගය කියන්නේ ඍණ 4 වර්ගය ධන 9 වතාවක් x කියන්නේ ඍණ 4 ධන 20. එතකොට අපිට එනවා 16 ඍණ 36 ධන 20 කියලා. එහෙනම් එතනත් උත්තරේ බිඳුව වෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ 4 වෙනකොටත් මේ සමීකරණය සපුරාලනවා. එහෙනම් මේ x වර්ග ධන 9යි x ධන 20 සමීකරණය විසඳුම් වෙන්නේ x සමානයි ඍණ 5යි x සමානයි ඍණ 4යි. එහෙනම් මේ සමීකරණයේ මූල වෙනවා ඍණ 5යි ඍණ 4යි. බලන්න අපිට ගණන් හතරක් දීලා තියෙනවා. පළවෙනි ගානේ දීලා තියෙනවා x වර්ග ඍණ 5යි x සමානයි බිඳුව විසඳන්න කියලා. එතකොට බලන්න අපි මේ විදිහට ලියා ගන්නවා x වර්ග ඍණ 5යි x සමානයි බිඳුව. බලන්න මේ පද දෙකේම x කියන පදය පොදුයි නේද? මෙතන x වර්ග තියෙනවා මෙතන x පදයක් තියෙනවා. එහෙනම් අපි මේ පද දෙකෙන්ම x ගන්නවා පොදු සාධකයක් විදිහට එළියට. ගත්තාම අපිට වරහන් ඇතුළේ ඉතුරු වෙනවා x ඍණ 5යි කියලා. එහෙනම් x වාරයක් x ඍණ 5 සමානයි බිඳුව කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමීකරණේ සාධක දෙකක ගුණිතයක් විදිහට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් නේද? එහෙනම් බලන්න අපි මේ බිඳුවට සමාන කරද්දී මෙන්න මේ පදය එක්ක බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ පදය බිඳුවට සමාන වෙන්න ඕනේ. එතකොට මේ x සමානයි බිඳුව හරි x ඍණ 5 සමානයි බිඳුව වුණොත් හරි නේද මේ සමීකරණය සපුරාලන උත්තර අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේ පදය බිඳුවට සමාන කරනවා. එහෙනම් x සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව වෙන්න ඕනේ. එතකොට අපිට එනවා x සමානයි බිඳුව හෝ x සමානයි 5යි කියලා. එහෙනම් මේ සමීකරණයේ සපුරාලන උත්තර වෙන්නේ x සමානයි බිඳුවයි x සමානයි 5යි. ඊළඟට බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගානේ තියෙන්නේ x වර්ග ධන 3යි x ඍණ 18 සමානයි බිඳුව. මේ වර්ගජ සමීකරණයේ සාධක වෙන්නේ x ඍණ 3යි x ධන 6යි. එතකොට බලන්න මේ එක් පදය බිඳුවට සමාන කරා නම් මේ සමීකරණයේ සපුරාලන උත්තර අපිට හොයාගන්න පුළුවන් නේද? එහෙනම් අපි මේ පළවෙනි පදය බිඳුවට සමාන කරනවා. ඒ කියන්නේ x ඍණ 3 සමානයි බිඳුව හරි x ධන 6 සමානයි බිඳුව හරි අවස්ථාවේදී තමයි අපිට මේ සමීකරණයේ සපුරාලන උත්තර ලැබෙන්නේ. එහෙනම් x සමානයි 3 දී x සමානයි ඍණ 6 දී තමයි මේ සමීකරණයේ සපුරාලන උත්තර අපිට ලැබෙන්නේ. තුන්වෙනි ගානේ තියෙන්නේ 2යි x වර්ග ඍණ 32 සමානයි බිඳුව. බලන්න මේ x වර්ගයේ සංගුණකය 2යි. මෙතන තියෙනවා ඍණ 32. එහෙනම් මේ සමීකරණය විසඳන්න කලින් අපි මේ සමීකරණය දෙකෙන් බෙදාගමු. එතකොට බලන්න දෙකෙන් බෙදුවම මෙතන x වර්ගය එනවා මෙතන ඍණ 16ක් කියලා එනවා. එතකොට x වර්ග ඍණ 16 සමානයි බිඳුව කියලා අපිට ලැබෙනවා. බලන්න මේ 16 කියන්නේ 4 වර්ගයක් නේද? එතකොට ඔයාලට පේනවා ඇති අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට x වර්ග ඍණ 4 වර්ගය කියලා. එතකොට ඔයාලා දන්නවා මෙතන තියෙන්නේ වර්ග දෙකක අන්තරයක් කියලා. එහෙනම් වර්ග දෙකක අන්තරයක් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. x ඍණ 4යි x ධන 4යි කියලා. එහෙනම් මේ සමීකරණය මේ විදිහට අපිට සාධක දෙකකට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ එක් පදය බිඳුවට සමාන කරගත්තම අපිට මේ සමීකරණයේ විසඳුම් ලැබෙනව නේද? එහෙනම් බලන්න අපිට ලියා ගන්න පුළුවන් x ඍණ 4 සමානයි බිඳුව කියලා. එහෙම නැත්නම් x ධන 4 සමානයි බිඳුව. මේ අවස්ථා දෙකේදී තමයි මේ සමීකරණයේ සපුරාලන උත්තර ලැබෙන්නේ. මේ x ඍණ 4 සමානයි බිඳුවේදී x ධන 4 සමානයි බිඳුවේදී තමයි අපිට මේ සමීකරණයේ සපුරාලන විසඳුම් ලැබෙන්නේ. එතකොට බලන්න අපිට එනවා x සමානයි 4 හෝ x සමානයි ඍණ 4යි කියලා. එහෙනම් මේ සමීකරණයේ විසඳුම් වෙන්නේ x සමානයි 4යි x සමානයි ඍණ 4යි. බලන්න මේ හතරවෙනි ගාන. හතරවෙනි ගානේ තියෙන්නේ 2යි x වර්ග ධන 9යි x ඍණ 5 සමානයි බිඳුව කියලා. එහෙනම් මේ සමීකරණෙත් අපි සාධක වෙන් කර ගන්නවා. එතකොට අපිට සාධක එන්නේ 2යි x ඍණ 1යි x ධන 5යි. එහෙනම් අපි මේ සාධක දෙක වෙන වෙනම බිඳුවට සමාන කරනවා. එහෙනම් මේ එක් සාධකයේ බිඳුවට සමාන කරපුවාම තමයි අපිට මේ සමීකරණයේ විසඳුම් ලැබෙන්නේ. එහෙනම් අපි ලියා ගන්නවා 2යි x ඍණ 1 සමානයි බිඳුවයි x ධන 5 සමානයි බිඳුවයි. එහෙනම් 2යි x සමානයි 1යි කියලා ලැබෙනවා. x සමානයි ඍණ 5යි කියලා ලැබෙනවා. එහෙනම් අපිට මෙතනින් ලැබෙනවා x සමානයි භාගයයි කියලා මෙතනින් ලැබෙනවා x සමානයි ඍණ 5යි කියලා. ඒ කියන්නේ x සමානයි භාගය සහ x සමානයි ඍණ 5 තමයි මේ සමීකරණයේ සාධක වෙන්නේ. එතකොට වර්ගජ සමීකරණයක විසඳුම හොයන්න කිව්වම
අපිට පුළුවන් සාධක වලට වෙන් කරගන්න. වෙන් කරගෙන එක් එක් සාධකය වෙන වෙනම බිඳුවට සමාන කරා නම් අපිට ඒ සමීකරණයේ විසඳුම් ලැබෙනවා. ඔයාලගේ පෙළ පොතේ තව අභ්‍යාස තියෙනවා. ඔයාලට පුළුවන් ඒ අභ්‍යාස කරලා තව මේ පාඩම අවබෝධ කරගන්න.